අයිබෝන් හැමදෙනාටම අපේ ඔන්ෂෝ පොඩ්කාස්ට් එකට බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ ෆස්ට් එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන හැමදෙනාටම. මම ඔයාගේ හොස්ට් ජනිත්. මගේ නම ටවි. ටවි, ඉතින් ගිය සතියේ පොරොන්දු වෙච්ච විදිහට අද දවසෙත් අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා, මයිග්‍රන්ට්ස්ලාට අවශ්‍ය වෙන වැදගත් වෙනවා කියන කාරණා. ඉතින් ඊට කලින් අපි ගැන පොඩි ඉන්ට්‍රක්ෂන් එකක් කරලා ඉන්න ඕනේ. ඇයි අපි මේ පොඩ්කාස්ට් එක කරන්න ඩිසයිඩ් කරේ? මොකද්ද අපිට මේ පොඩ්කාස්ට් එකක් කරන්න තරම් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක කියලා නේද? ඉතින් කෙටි හැඳින්වීමක් කරොත් අපි දෙන්නම වැඩ කරන්නේ higher education සහ skill migration සම්බන්ධව තියෙන ආයතනවල. ඉතින් මෙන්න මේ හින්දා අපිට දවස ගානේ ඉන්ක්වයරිස්, දවස ගානේ ලැබෙන ස්ටුඩන්ට්ස්ලාත් එක්ක කතා බහ කරන දේවල් වලින් ඉගෙන ගන්න ඒවත් එක්ක තමයි අපි හිතුවේ මේ වගේ පොඩ්කාස්ට් එකකට යන්න ඕනේ කියලා. නේද ටෙවි? ඉතින් ඔක්කොටම කලින් අපි ගැන පොඩි විස්තරයක් කියමු. අපි දෙන්නම වැඩ කරන්නේ higher education සහ migration සම්බන්ධව ආයතනවල. ඉතින් ඕස්ට්‍රේලියාවේ පර්ත් වල තමයි අපි ඉන්නේ. ඉතින් අපිට දවස ගානේ හම්බෙනවා තමන්ගේ වීසා සම්බන්ධව ගැටලු සහ අධ්‍යාපන, යුනිවර්සිටි, තමන්ගේ පාර්ට්නර් මාලාව සම්බන්ධව ගැටලු තියෙන ස්ටුඩන්ට්ස්ලා. ඉතින් මේගොල්ලොත් එක්ක මේ ගොඩක් කතා කරලා ගන්න එක්ස්පීරියන්ස් එක, මේගොල්ලන්ගේ තියෙන ගැටලුත් එක්ක අපි හිතුවා දැන් මේ ගැටලු ඔක්කොම එකතු කරොත් ඇවි ප්‍රශ්න 100 දෙනෙක් ආවත් ප්‍රශ්න තියෙන්නේ 10යි 15යි. ඔය 100 දෙනාටම තියෙන එකම ප්‍රශ්න. හරි. එතකොට ඔය ටික විසඳලා දෙන්න 100 දෙනෙක්ට 100 පාරක් කතා ගන්න ඕනේ නැහැ. 100 දෙනාටම හරියන විදිහට එක තැනකදී කතා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දායි අපි මේ platform එක තෝරගත්තේ මේ හැමෝටම මේ අවශ්‍ය විස්තර ටික දෙන්න. ඉතින් ඒ විදිහ විතර ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ඉන්න කට්ටිය විතරක් නෙවෙයි, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට වගේම තවත් රටවල් වලට higher studies වලට එහෙම නැත්නම් PR එකකට එන්න ඉන්න අයටත් වැදගත් වෙන තොරතුරු කතා ගන්න අපි plan කරනවා. එහෙම නේද? ඔව්. අද දවසේ මොනවද කතා කරන්නේ? අද දවසේ ඉතින් පළවෙනි එපිසෝඩ් එකකින් හින්දා ඉතින් අපි කතා කරමු අපේ එක්ස්පීරියන්ස් ගැන. හරිද? ඒ කියන්නේ අපි ඕස්ට්‍රේලියාවේ ඉන්න හින්දා ඕස්ට්‍රේලියාවේ එක්ස්පීරියන්ස් එකද? ඕස්ට්‍රේලියාව ගැන කතා කරමු. හරිද? ඉතින් මං හිතන්නේ දැන් අපි මේකට පොඩි ආරම්භයකුත් විදිහට ඉස්සෙල්ලා කතා කරමු අපි ඕස්ට්‍රේලියාවට ආපු හැටි, අපේ එක්ස්පීරියන්ස්, මේ දේවල් වලින් පටන් ගත්තොත් අනිත් අයටත් මං හිතන්නේ එතනින් පික් අප් කරගන්න දේවල් ගොඩක් තියෙයි. නේද? ඔව්. එතකොට මං අහන්න ටෙවිගෙන්. ටෙවි ඉස්සෙල්ලාම ඕස්ට්‍රේලියාවට දැන් ඇවිල්ලා ඉන්නේ. එන්න කලින් තිබ්බ එක්ස්පෙක්ටේෂන් එකයි ආවට පස්සේ දැන් තියෙන එක්ස්පෙක්ටේෂන් එකයි එක මොකද හිතෙන්නේ? මොකද ජීවිතේ? ආපු ගමන් තියෙන ෆීලිං එක නෙවෙයි දැන් තියෙන. දැන් සෙටල් වෙලා අවුරුදු කිහිපයක් හින්දා දැන් අර ආපු කාලේ තිබ්බ හැඟීම නැහැ. ඒ කියන්නේ ආපු ගමන් ડિප්‍රෙස් වෙලා හිටියේ. ඇත්තම කතාව. මොකද අපි මුල් සති දෙක තුනේ දැන් ජොබ් එක හොයනවා. අපි ලංකාවේ ඉඳලා එන්නේ ලංකන් රුපිය එක AUD වලට කන්වර්ට් කරන්නේ මොන හරි දෙයක් ගන්න ගියොත් ඔක හිතන ලංකාවේ ඔටෝමැටික් ගණන් යනවා. කීයද වගේ දේවල් හිතලා අර මෙන්ටලි වැටෙනවා. يعني කොහොමද මැනේජ් කරගන්නේ, ජොබ් එකක් හොයාගන්නේ කොහොමද වගේ. ඒ අර ඉනිෂියල් ස්ටේජ් එකේදී අවුල් වෙලා හිටියා. දැන් සෙටල් වෙලා හින්දා දැන් සතුටින් ඉන්නවා. එතකොට ටෙවි මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඔයගොල්ලන් සාමාන්‍ය ඔයගොල්ලන්ගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ෆයිනෑන්ස් එක යන්න පුළුවන් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඇයි ඔය ඕස්ට්‍රේලියාවම තෝරගත්තේ? ඇත්තටම කියනවා නම් අර ඕනේ රට යන්න කැමති ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් ඉස්සෙල්ලාම කියන්නේ. like the first option is Australia. හරිද? මටත් මුලින් තිබ්බ එහෙම එකක් තමයි. But then I did my own research. හරිද? Australia බැලුවා, Canada, USA and the UK ඔක්කොම compare කරලා බලලා අර මට ස්ටේබල් වෙන්න පුළුවන් රටක්, ඒ කියන්නේ මට ඉතුරුවක් කරගෙන මට ජොබ් එකක් හොයාගෙන කොහොමද මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ලේසිද වගේ ගොඩක් এডুকেෂන් සහ ඒ කියන්නේ මෙහි යුනිවර්සිටි සෙටල් වෙන්න පුළුවන්ද කියන එක මත තමයි මම ඕස්ට්‍රේලියාවට එනවා කියන එක ඩිසයිඩ් කරේ. හොඳ උත්තරයක්. ඔයා අයියාවේ මම ඕස්ට්‍රේලියාවට මට ලොකු ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. වයිෆ් වෙන්න ඕනේ කියලා ඕස්ට්‍රේලියාවටම තමයි එන්න ඕනේ කිව්වේ. ඒ හින්දා තමයි ආවේ. දැන් මගේ වයිෆ් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකේ ඕස්ට්‍රේලියාවට ආවේ ස්ටඩි කරන්න. ඉතින් එයත් එක්ක එයාගේ ස්ටඩීස් හින්දා දැන් ඔය දන්නවනේ මාස්ටර්ස් ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට අන්ලිමිටඩ් වර්ක් රයිට්ස් හම්බෙනවා. එතකොට මට ලංකාවේ තිබ්බ এডুকেෂන් මාකටිං සේල්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් ඒකත් එක්ක මට සෙටල් වෙන්න ලොකු අමාරුවක් වුණේ නැත්තේ කියලා කියන්නත් බෑ. ඇවිල්ලා ඉතින් මමත් අනිත් ගොඩාක් වගේම ඉස්සලාම ඇද්දේ ක්ලීනින් ජොබ් එකක් තමයි. ඉතින් ටොයිලට්ද, ගෙවල්ද, කමර්ෂල් ක්ලීනින්, කන්ස්ට්‍රක්ෂන් ක්ලීනින් මේක යන්න ඕන ඔක්කොම කරලා
ටික කාලයක් යනවා හැමෝටම සෙටල් වෙන්න. ඉතින් කාලයත් එක්ක තමා ඉතින් හොඳ ජොබ් එකක් හොයාගෙන ඒක සෙටල් ඩවුන් වෙලා ඉතින් මේ පාත් එක යන මම හිතන්නේ ඒක නැචරල් ඔස්ට්‍රේලියාවේ ඉන්න හැමෝටම ඒ පාත් එක තමයි හැමෝම යන්නේ. ඉතින් මමත් එහෙමයි. නමුත් කාලයත් එක්ක ජොබ් හොයාගෙන සෙටල් වෙන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් ඒ හින්දා අද මේ වෙද්දී ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් නැතුව ඉතින් වැඩ කටයුතු ටික කරගෙන යනවා. නෝකයි මයි කතාව. මට නම් ලොකු ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. ඔස්ට්‍රේලියාට එනවා නම් එන්න තියෙන ලේසිම like what's the fastest and easiest way? ෆාස්ටස්ට් කියලා ගත්තොත් නම් ඉතින් එන්න පුළුවන් ප්‍රධාන ඔප්ෂන් දෙක තියෙන එකක් ස්ටුඩන්ට් වීසා එක. අනිත් එක එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා එකකට වගේ යන්න ඕන. එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා එකක් ගත්තොත් ඔයා දන්නවනේ මාර කම්ප්ලිකේටඩ් ප්‍රොසෙස් එක. ඒක අපි ඒක පස්සේ ඉස්සරහට කතා කරමු. ඉතින් ස්ටුඩන්ට් වීසා එකක් තමයි ඔස්ට්‍රේලියාවට දැනට එනවා නම් එන්න තියෙන ෆාස්ටස්ට්ම විදිහ. එතනදී ඇත්තම කතාව ගත්තොත් ස්ටුඩන්ට් වීසා එකකුත් හැමෝටම දාන්න බෑනේ. හරිද? එතනදී ෆයිනන්ස් රික්වයර්මන්ට් එකක් තියෙනවා, এডুকেෂන් ක්වොලිෆිකේෂන් රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඊට අමතරව ඔය ෆයිනන්ස් එඩියුකේෂන් දෙකම තිබ්බත් අවශ්‍ය විදිහට ඩොකියුමන්ට්ස් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔහොම ලොකු කතන්දරයක් තියෙනට ඇවි. ඉතින් ඔය ඔක්කොම කරගන්න පුළුවන් කෙනෙක් නම් මම කියනවා ස්ටුඩන්ට් වීසා එකක් තමයි හොඳ ඔප්ෂන් එක. ඔයාලට වයස තියෙනවා නම්. එහෙම නැත්නම් අර අනිත් two ඔප්ෂන් තියෙනවා. අපි ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ගොඩක් කට්ටිය කියන්නේ මම කතා කරන දැන් මගේ යාළුවන්ට මම කෝල් කරලා අහනවා මේ වගේ එන්න කැමති නැද්ද මේ එන්න කියලා කියනකොට මට කියන්නේ සල්ලි ගොඩාක් ඕනේ. ඒක ඇත්තක්. සල්ලි නම් ටිකක් ඕනේ තමයි. සල්ලි ටිකක් නෙවෙයි සල්ලි කියන්නේ දැන් ඔස්ට්‍රේලියාවට ගත්තොත් එහෙම ඇත්තම කතාව කිව්වොත් සිංගල් ස්ටුඩන්ට් කෙනෙක් ආවත් සාමාන්‍ය රික්වයර්මන්ට් එක තියෙන්නේ අවුරුද්දක යුනිවර්සිටි ෆී එක පෙන්වන්න ඕන. ෂෝමනි කියලා කියන්නේ ෂෝමනි විදිහට අවුරුද්දක යුනිවර්සිටි එක ෆී එක පෙන්වන්න ඕන. ඊට අමතරව අවුරුද්දක ලිවිං එක්ස්පෙන්සස්. දැන් සිංගල් ස්ටුඩන්ට් කෙනෙක් ආවත් අද මේ වෙද්දි තියෙන AUD රේට් එකයි තියෙන වීසා ෆීස් ඒ දේවල් ඔක්කොම කන්සිඩර් කරොත් සාමාන්‍යයෙන් මිනිමම් ලක්ෂ 150කට වැඩියවත් පෙන්වන්න වෙනවද යන විදිහට. ඊට අමතරව වියදමට ලක්ෂ 60 70ක් අතේ තියාගන්න ඕනේ වියදම් කරන්න බලාගෙන. ඉතින් ඔය දෙකම තිබ්බත් අවශ්‍ය විදිහට ඩොකියුමන්ට්ස් ටික හදාගන්න පුළුවන් වෙනවත් ඕන. এডুকেෂන් ක්වොලිෆිකේෂන් වර්ක් එක්ස්පීරියන්ස් එක අවශ්‍ය. ඒ කියන්නේ බැචලර්ස් එකක් වගේ නලු ප්‍රශ්නයක්. නමුත් මාස්ටර්ස් එකක් වගේ කරන එක කියන්නේ ඔය දෙක ගලප ගන්නත් ඕන. ඉතින් මේ වගේ කතන්දර ගොඩක් තියෙනවා කල්පනා කරලා බලන්න. හරි. ස්ටුඩන්ට් වීසා ගැන දැන් චුට්ටක් කතා කරා. දැන් මට කියන්න අයියේ ස්ටුඩන්ට් වීසා වලින් මේ රටට එන කෙනෙක්ට අනිවාර්යෙන් PR එකකට යන්න පුළුවන්. අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඇත්තම කතා කිව්වොත් ඔස්ට්‍රේලියාව ප්‍රොමෝට් කරන්න ඕනේ නැහැනේ. එන හැමෝටම PR එකට යන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් නමුත් ඔප්ෂන් තියෙනවා. දැන් මීට අවුරුද්දකට හමාරකට කලින් ඔයා මට ඔය කතාව හෙවුනට ඇවි මම මට කියනවා පුළුවන් කියලා. මොකද දැන් මේ අවුරුද්දක් විතර කාලයක් ඇතුළත ඔයා දන්නවා ඔස්ට්‍රේලියානු ගවර්න්මන්ට් එක චේන්ජස් ගොඩාක් කරානේ. ෆයිනෑන්ෂල් ඉයර් එක ඇතුළේ චේන්ජස් ගොඩාක් කරා. එතකොට එකකින් කරපු ප්‍රධානම චේන්ජ් එකක් තමයි සබ්ක්ලාස් 500 වීසා එකක්. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකක ඉන්න එක්කෙනෙක් 485 ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් වීසා එකට ගියොත් එහෙම ඒකෙන් ආය සබ්ක්ලාස් 500 එකක් ඇප්ලයි කරන්න බැරි වෙන විදිහට නීති හැදුවා. ඔන්ෂෝ. හරිද? මේකෙන් මොකද උනේ? අර කලින් මෙහි හිටිය දැන් ඒගොල්ලෝ අර පොලිසි එක තිබ්බේ අර මේ forever student ඉන්න කට්ටියව නැති කරන්න කියලා. ඒ කියන්නේ කලින් වීසා එක ඉවර නම් පෝස්ට් ග්‍රැජුවේට් එකේ නම් ඉන්නේ ආයේ ඒක ඉවර වෙන්නේ ආයේ ස්ටුඩන්ට් වීසා එකට යන්න පුළුවන්. back and forth ඉතින් ඔහොම අවුරුදු 10 15 මේ රට ඇතුලේ ඉන්න මිනිස්සු ස්ටුඩන්ට්ලා අවුරුදු 10 15ක් ස්ටුඩන්ට්. ඉතින් ඒක නැති කරන්න තමයි මේ චේන්ජස් ගෙනාවේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේවා 485 එකේ නම් ඉන්නේ ඔයාට ආයේ ස්ටුඩන්ට් වීසා එකට උන්ෂෝ යන්න බෑනේ. දන්නේ නැති කට්ටියලාට කියමු 485 කියන්නේ මොකක්ද කියලා. 485 කියලා කියන්නේ ඒක අපි පෝස්ට් ග්‍රැජුවේට් වීසා කියලා කියන්නේ. එතකොට එලිජිබල් ප්‍රෝග්‍රෑම් එක. එලිජිබල් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ ඒවත් අපි ඉන් ඩීටේල් ඉස්සරහට කතා කරමු. එලිජිබල් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ මිනිමම් අවුරුදු දෙකක් අපි මාස 18ක් කියලා කියනවා. අවුරුදු දෙකක කාලයක්වත් එලිජිබල් ක්‍රයිකෝස් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නත් ඕන. හරිද? ඒ කියන්නේ එලිජිබල් ප්‍රෝග්‍රෑම් එකක් ඔය ක්‍රයිකෝස් එකත් අපි ඉස්සරහට කතා කරමු. එලිජිබල් ක්‍රයිකෝස් ප්‍රෝග්‍රෑම් එකක ස්ටඩි කරලා තියෙනවා නම් එයාට හම්බ වෙනවා මේ පෝස්ට් ග්‍රැජුවේට් වීසා එක කියන්නේ.
එතකොට ඕක අවුරුදු 2ක කාලයකට ඉනිෂියලි හම්බෙනවා ඕනම එක්කෙනෙක්ට සහ ඔයා දැන් උදාහරණයක් විදිහට පර්ත් වගේ රීජනල් ඒරියා එකක ස්ටඩි කරොත් ඔයාට ඇඩිෂනල් අවුරුද්දක් හම්බෙනවා 1 year extension 1 year regional extension කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් අපේ පර්ත් ඉන්න ළමයෙක්ට අවුරුදු 3ක් එක දිගට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ කාලය ඇතුළතදී යාට අන්ලිමිටඩ් වැඩ කරන්න, අන්ලිමිටඩ් ඉගෙන ගන්න, රෙස්ට්‍රික්ෂන්ස් නැතුව ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ කාලේ තමයි සාමාන්‍ය ළමයෙක් එයාගේ PR එකට අවශ්‍ය දේවල් ටික IELTS එක කරගෙන PR එකට අවශ්‍ය පොයින්ට්ස් ටික හදාගෙන work experience එක ගන්න. කලින් තිබ්බ chance එක තමයි මේ අර අපි කිව්වේ මේ ආය ඕක ඉවරලා PR වෙන වෙලාවෙදී ඕක ඉවරන වෙලාවෙදී PR එක ඇවිල්ලා තිබුණ නැත්නම් ආය ස්ටුඩන්ට් වීසා එකට යන්න පුළුවන්. හැබැයි දැන් එහෙම බෑ. දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා ඇවිල්ලා PR එකකට යන්න බැරි කෝස් එකක් කරොත් ඉතින් එතනක් ප්‍රශ්නයක්. ඔක්කොම කරාට පස්සේ 0.5 එකට යන්න බෑ ඒජ් එක 35ට වැඩි නම් එතනක් ප්‍රශ්නයක්. ආයේ මේක worth ඔය struggle එක. ඒක ඇත්තරම තමන් දකින්න විදිහට ඇවි. හරිද? දැන් ඒක worth කියලා හිතන කෙනෙක්ට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්. හරිද? එහෙම worth නැහැ කියලා හිතන කට්ටියට ඕන තරම් ඔප්ෂන් තියෙනවා. උදාහරණයක් විදිහට නිව්සීලන්ත වගේ රටවල්. ඕස්ට්‍රේලියාව වගේම තමයි යන්නේ. නමුත් ගොඩක් අය ඕස්ට්‍රේලියාව ප්‍රිෆර් කරනවා මේ ජොබ්ස් වැඩි නිව්සීලන්ත වලට වැඩි ඒ වගේ දේවල් කියලා. නමුත් නිව්සීලන්ත කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. ඒ කියන්නේ මෙහි විදිහටම තමයි හැමදේම ගවර්නන්ස් වගේ දේවල් ඉඳගෙන ගොඩක් දේවල් এডুকেෂන් සිස්ටම් එක පාව ඕස්ට්‍රේලියාව විදියම. නමුත් ඒගොල්ලෝ ඒජ් කැප් කරන්නේ නැහැ. නමුත් අද මේ වෙද්දී ඕස්ට්‍රේලියාවට වැඩිය නිව්සීලන්ත වල තියෙනවා හොඳ මේ PR සිස්ටම් එකක්. උදාහරණයක් විදිහට මාස්ටර්ස් එකක් කම්ප්ලීට් කරපු ළමයට PR එකට යන්න හරිම ලේසියි. green list එකේ තියෙනවා. green list එකේ තියෙනවා නම් requirements අපරලා තියෙනවා නම් green list එකේ තියෙන මේ occupation එකට දාලා qualification එකක් කරපු එක්කෙන්ට PR මේ studies ඉවර කරගත්ත ගමන් apply කරනවා. එහෙම නැත්නම් අනිත් ඕන එක්කෙනෙක්ට මාස්ටර්ස් එකක් කම්ප්ලීට් කරලා නම් එයාට ජොබ් ඔෆර් එකක් ගන්නවා නම් PR එකට apply කරනවා. මාර ස්ට්‍රේට් ෆෝවර්ඩ්. අර නිකන් ඕස්ට්‍රේලියාවේ දැන් බැලුවොත් එහෙම කොඳුරු තෙල් හත් පට්ටියකුයි තව පොඩ්ඩකුයි ඕනේ වගේ කන්න තියෙන්නේ. ඔය ඔක්කොම කරලා බලන් ඉන්න ඕනේ දෙයි වගේ දෙනක. ඉතින් ඒ හින්දා. ඉතින් ඒක බලන්න ඕනේ තමන්ට. ඒ කියන්නේ තමන්ට ලයිෆ් ස්ටයිල් එකට තමන්ගේ එක්ස්පෙක්ටේෂන් වලට හරියන ඔප්ෂන් එක මොකක්ද කියලා බලලා ඒකට හරියන විදිහට ඉන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මේ වෙද්දි ලංකාවෙන් ස්ටුඩන්ට් වීසා දාන ළමයි ගොඩක් දුරට UK ගොඩක් යනවා. හරිද? ඊට අමතරව ෆින්ලන්ඩ් වගේ රටවල් වලට work experience එකක් age gap කියන එක ඒගොල්ලෝ කන්සර්න් කරන්නේම නැහැ. ඒගොල්ලන්ට බලන්න බෑ. ෆින්ලන්ඩ් කියන ලෝකයේ සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවලනේ. එතකොට මේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ රටේ නීතියක් තියෙනවා ඒජ් එක, ලැන්ග්වේජ් එක, රේස් එක, මේ එත්නිසිටි එක වගේ දේවල් වලට හෝ කිසිම දෙයකින් මේ මිනිස්සෙක්ව වෙන් කරන්න බෑ. වෙනස් කොට සලකන්න බෑ. එතකොට කාටවත් වීසා ඔෆිසර් කෙනෙක් හරි කිව්වොත් එimhe ඔයාගේ ඒජ් එක වැඩි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටඩි කරන්න කියලා එයාව කෙලින්ම මේ නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට කොස්ට් එක හැම දෙයත් එක්කම බලලා ලයිෆ් ස්ටයිල් එක මේ දේ හැම දෙයත් එක්කම බලලා එන ළමයා තමයි තීරණය කරන්න ඕනේ. ඇත්තටම කොයි රටටද යන්න ඕනේ ඕස්ට්‍රේලියාවට මෙච්චර කට්ටක් කාලේ එන එක වර්ත් එක. තමයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම කියන්න. එන්න කලින් මගෙත් ගොඩක් පොළුවේ දේවල් තිබ්බා. හැබැයි එන කවුරුවක්වත් හැරලා යන්නේ නැහනේ. බොහොම කලාතුරකින් තමයි මට බෑ කියලා කෙනෙක් කියන්නේ. යන්න වුණොත් හැර බොහොම කලාතුරකින් තමයි යන්නේ. මොනවා හරි ගේමක් ගහ ගන්න පුළුවන් තමයි උනන්දුව තියෙනවා නම් මේ ධෛර්යය තියෙනවා නම්. හැබැයි ඉතින් බලාපොරොත්තු වෙන අර වයිට් කොලර් ජොබ් නම් හැමතිස්සෙම හොයාගන්න බෑ. නමුත් ගේමක් ගහනවා නම් උදාහරණයක් විදිහට දවසකට $25ක විතර මිනිමම් වේජ් එකකට වැඩ කරොත් දවසක් වැඩ කරොත් සතියට කෑම බීම සල්ලි ටික හම්බෙලා. හරි. ඉතින් ඒ වගේ මොනවා හරි දෙයක් අපි අපේ භාෂාවෙන් කියන ගේමක් ගහ ගන්නවා නම් මම කියන්නේ තාමත් හොඳට තමයි ඕස්ට්‍රේලියාව. දැන් අයියේ අපි බලන් ඉන්න නංගිලා මල්ලිලා හෝ මට වඩා ලොකු කෙනෙක්ට එන්න හදන කෙනෙක්ට වඩා දෙන්න තියෙන ඇඩ්වයිස් මොකක්ද? මෙහෙමයි. ඇඩ්වයිස් එකක් විදිහට නෙමෙයි මම කියන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ රිසර්ච් එක කරන්න. කියන්නේ තමන්ට ඕනේ මොකද්ද කියන එක හොයලා බලන්න. කවුරුත් කියන්නම් වාලේ අම්මා තාත්තා කිව්වට නැහැ. විශේෂයෙන්ම ආවත් ලේසි නෑනේ ටැවි. අපි දන්නවනේ එන හැමෝටම මේක සුරංගනා ලෝකයක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මාස්ටර්ස් එකකට පාර්ට්නර් කෙනෙක් එක්ක වගේ ආවොත් ඒගොල්ලන්ට ටිකක් ජීවිතේ ලේසි. මොකද පාර්ට්නර්ට අන්ලිමිටඩ් වර්ක් කරන්න පුළුවන්. නමුත් බැචලර්ස් එකකට තනියෙන් එනවා කියන්නේ එයාට එයාගේ
ලිවිං එක්ස්පෙන්සස් කෝස් ෆී කෑම බීම මේ හැමදේම මැනේජ් කරගෙන end of the day අවුරුදු 3-4ක් ඔය ගේමත් ගහගන්න ජොබ් දෙකක් කරන්න ඕනේ අසයින්මන්ට් කරන්නත් කරන්නත් ඕනේ කන්න බොන්නත් ඕනේ ඕනේ යුනිවර්සිටි ෆී එක ගෙවන්නත් ඕනේ හරි ඉතින් ඕක පොඩ්ඩක් එන මික්ස් එකක් නමුත් end of the day ඔයාට මෙහි settle වෙන්න ජීවත් වෙන්න හැකියාව සම්මෝත් ඒක worth නැද්ද කියන එක effort එක worth නැද්ද කියන එක decide කරන්න ඕනේ නේ ඉතින් මම කාටවත් කියන්නේ ඔස්ට්‍රේලියාවෙ එන්න කියලා ඔස්ට්‍රේලියාව ඇරෙන්න වෙන්න හොඳ මාර ඔප්ෂන් ගොඩක් තියෙනවා පොපියුලර් නැති. හැබැයි හැමෝම මෙහාට එන්න හදන්නේ නැවි. ඉතින් මම හිතනවා මෙහි තියෙන quality of life සහ තියෙන support system එක. ඒ කියන්නේ jobs හොයාගන්න එක දැන් හිතන්නකෝ අපි හිතන්නකෝ කොහේ හරි තියෙන යුරෝපියන් මොකක් හරි රටකට ගියා කියලා අනේ යුරෝප් හොඳයි PR ගන්න පුළුවන් ෂෙනගන් වීසා දෙන්නේ අවුරුද්දයි දෙකයි PR කියලා ලෙඩක් දුකක් හැදුනත් අර අපි කියන්නේ බල්ලෙක්වත් නැහැ කියලා. අපි දන්නේ නැහැ කාටද කතා කරන්න ඕනේ කියලා. හරිද? කොහාටද යන්න ඕනේ කියලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් නීති උපදේශක් හරි ගන්න කෙනෙක් නැහැ. දැන් මෙහෙ බලන්නකෝ. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් දැන් අපි ඉන්නේ පර්ත් වල අපි නම් පොඩ ලංකාවේ පොපියුලේෂන් එක අඩු දැන් අනිත් ස්ටේට් වලට ගියොත් උරේස වැදෙන ගාන කියලා කියනවා ලංකාවේ. හරි අඩුමත් නෑ. ඉතින් මෙහෙ කියලාත් වෙන සාපේක්ෂව වඩුයි. මොකද අවුරුදුත් සමරනවා, වෙසකුත් සමරනවා, පන්සලුත් තියෙනවා. හවසට ඕනනම් මේ කොත්තුවක් කන්න ඕන, කොත්තුවක් කන්න පුළුවන්, ආප්පයක් කන්න ඕන, ආප්පයක් කන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් තියෙනවා. නමුත් මං හිතන්නේ අර ඒක බලන්න ඕන අර තමන්ගේ end of the day තමන්ගේ තියෙන requirement එකත් එක්ක සහ ඒක worth ද කියන එක decide කරන්න ඕනේ තමයි. දැන් ජනිත් කවුරු හරි මේ රටට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න බලාගෙන ඉන්නවා නම් සිංගල් ඕ කපල් ඕ මොන වගේ දේවල් ගැනද ඒගොල්ලෝ සැලකිලිමත් විය යුත්තේ? හරි. මෙතනදී දැන් ඔස්ට්‍රේලියාවට ළමෙක් තනියෙන් ඇප්ලයි කරන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවට අනිවාර්යෙන් දානවා 99.99% යුනිවර්සිටිස් වලට ඒගොල්ලන්ගේ ඒජන්ට්ස්ලා ඉන්නවා. approved agent කෙනෙක්ගෙන් තමයි ඒගොල්ලෝ වීසා එක ඇප්ලයි කරන්නේ. හරිද? එතකොට ඒජන්ට් කියන්නේ අපි අපිට විස්තර දෙන්නේ. හරි. එතකොට එයා පාර්ට් ඔප්ෂන් එකක් දුන්නාම අපිට කියන හරි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක වාට හොඳයි. ඔය වගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක හොඳයි. එහෙම නැත්නම් අපි කියනවා අපිට මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම බලන්න ඕනේ දැන් ওই ප්‍රධාන යුනිවර්සිටිස් වල සමහරලාට ළමයි මේ අපේ එක්ස්පීරියන්ස් කරන දේ. සමහරලාට ළමයි ওই ට්‍රේනින් ඉන්ස්ටිටියුට්ස් වලට එහෙම ඇප්ලයි කරනවා. එතකොට ඉස්සෙල්ලාම බලන්න ඕනේ තමන්ට හම්බෙන ප්‍රෝග්‍රෑම් එක මේ ක්‍රයිකෝස් රෙජිස්ටර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක්ද කියලා. ක්‍රයිකෝස් ගැන අපි පස්සේ කියමු. ක්‍රයිකෝස් කියන්නේ ඒ ක්‍රයිකෝස් රෙජිස්ටර්ඩ් ප්‍රෝග්‍රෑම් එකකට විතරයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට යන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. හරි. එතනදී ඕක පළවෙනි දේ. ඕක බලන්න ලේසින් ක්‍රමය තමයි ක්‍රයිකෝස් CRICOS කියලා Google එකේ ගිහුවාම මේ එනවා මේගොල්ලන්ගේ වෙබ් පේජ් එක. ඒකෙන් ගිහලා අදාළ ස්ටේට් එකේ ස්කූල් එක හරි යුනිවර්සිටි නම ගිහුවම ඔය හැමදේම බලා ගන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම දෙයක් තියෙන්නේ තමන් එන ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක හරිම වැදගත් වෙයි. මොකද ප්‍රෝග්‍රෑම් එක මිනිමම් අපි කියනවා 2 years වත් තියෙන්න ඕන ඩියුරේෂන් එක අර පෝස්ට් ග්‍රැජුවේට් වීසා එකකට යන්න. එතකොට උදාහරණයක් විදිහට අපිටත් හම්බ වෙනවා ළමයි අවුරුදු දෙකක බැචලර්ස් එකක අප්‍රස්ටි 2 years ලංකාවේ කරලා ෆයිනල් ඉයර් එකට මෙහෙනවා ඒක කම්ප්ලීට් කරගන්න. ළමයා ඇත්තටම අනාතයි ගොඩක් වෙලාවට. මොකද අවුරුදු දෙක කම්ප්ලීට් වෙන්නේ නැති හින්දා. අවුරුදු දෙක කම්ප්ලීට් වෙන්නේ නැති හින්දා අර අවුරුද්ද ඉවර වෙච්ච ගමන්ම එයාට එක්කෝ අලුත් එක්ක මාස්ටර්ස් එකට හරි ආයෙ සල්ලි පෙන්නලා ඔය කතන්දර ඔක්කොම කළා මාස්ටර්ස් එකට යන්න වෙනවා. එහෙම නැත්නම් හැරලා අනිත් පැත්තට යන්න වෙනවා. ඔය අතරදී කරන්න පුළුවන් දේවල් තියෙනවා අපි දැකලා තියෙනවා අපි ඒවට ළමයිට උදව් කරනවා. නමුත් එහෙම එන එක හරි පාඩුයි. එතකොට ඒකත් කම්ප්ලීට් කළා මාස්ටර් එකටම එකපාරට එනවා නම් ඒක තමයි හොඳම දේ. මෙහෙමයි. එහෙම ළමයෙක් මොනවා හරි හේතුවකට ඔස්ට්‍රේලියාවට ආවොත් එහෙම එක අවුරුද්දක් කරන්න දැනගෙන හෝ නොදැනගෙන හරිද? කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් වැඩේ කම්ප්ලිකේටඩ්. එක්ක ඇඩිෂනල් මොඩියුල්ස් යුනිවර්සිටි එකෙන් රික්වෙස්ට් කරලා ඔය වගේ කතන්දර කරන්න පුළුවන්. නමුත් ඒක එක්ක හොඳම ඔප්ෂන් එක තියෙන එක්ක බැචලර්ස් එක නිකන් ඉවර කරා මාස්ටර්ස් එකට ඔස්ට්‍රේලියාව. එතකොට අවුරුදු දෙකක් ගෙඩි පිටින් එහාට තියෙනවා. ඉගෙනගෙන පෝස්ට් ග්‍රැජුවේට් එකට යන්න පුළුවන්. ඉතින් අර අවුරුද්දකට හෝ අඩු ප්‍රෝග්‍රෑම්ස් වලට විශේෂයෙන්ම අපි දකිනවා ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් වලට ළමයි එනවා අවුරුදු දෙකකට වැඩි අඩු කාලේ. එතකොට ළමයාට ටක් ගාලා ආයෙ සල්ලි පෙන්නලා ඔය ප්‍රොසෙස් එකම කරලා ඒ වීසා එකට යනවා. හරිද? ඕක සැලකිය යුතු දෙයක්. ඊළඟට තවත් විශේෂ දෙයක් තියෙනවා ටැවි අපේ ගොඩක් අයට මිස් වෙන. ඒ කියන්නේ ඔයා ඔස්ට්‍රේලියාවට මාස්ටර්ස් එකක් ස්ටඩි කරන්න යනවා නම් තමන්ගේ ඩිපෙන්ඩන්ට් සහ පාර්ට්නර්ස්ලත් එක්ක ඒ කියන්නේ විශේෂයෙන් තමයි ළමයි ඉන්නවා නම් බලන්න ඕන එන ස්ටේට් එකේ ළමයින්ගේ এডুকেෂන් ෆ්‍රීද නැද්ද කියලා. මොකද උදාහරණයක් විදිහට දන්නවනේ පර්ත් වල ගත්තොත් යුනිවර්සිටි එකක මාස්ටර්ස් එකක් කරන්න આવොත් ඒ හැමෝටම ළමයින්ගේ এডুকেෂන් ෆ්‍රී. හරිද? සමහර ස්ටේට්ස් තියෙනවා එහෙම এডুকেෂන් ෆ්‍රී වෙන්නේ නැහැ.
එතකොට උදා හිතලා බලන්න වීසා එක හම්බුණා බොහොම සන්තෝෂෙන් එනවා ළමයි 3-4 දෙනෙක් එක්ක හරිද ස්කූල් ෆීස් ළමයිගේ ගෙවන්න ගියාම යුනිවර්සිටි ෆීස් පැත්තකින් ගෙවන්න වුණාම අධ්‍යාපනය හොඳයි ලංකාවට. ලංකාවේ ඉන්න සයිස් එක බෙල්ල වල දා ගන්න වෙන වැඩ වෙනවා. ඉතින් අපි දකින්නවානේ. හරි. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් බලන්න ඕනේ දැන් පර්ත්න සම්පූර්ණ පර්ත්ම ඒ බෙනිෆිට් එක හම්බ වෙනවා. යන ස්ටේට් එකේ තියෙන යුනිවර්සිටි වල මේ ළමයි ඉගෙන ගන්න අයගේ ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට এডুকেෂන් ෆ්‍රී කියලා. ඕක ගොඩාක් අපේ අයට මිස් වෙන තව පොයින්ට් එකක්. දැන් අපි දෙන්න අද කතා කරපු දේවල් වලින් මට තේරුණේ අයියේ තමන් රටකට යනවා නම් ඕස්ට්‍රේලියාව නෙමෙයි ඕනම රටකට යනවා නම් හොඳට ප්ලෑන් කරලා ඒක රිසර්ච් කරලා ඒ කියන්නේ පවුලත් එක්ක එනවා නම් එහෙමයි ළමයි එක්ක එනවා නම් එහෙමයි you have to do your own research. කවුරු කියන දෙයක් මත රිලයි වෙලා එන්නම් වාලේ එන එක හරියන්නේ නැහැ කියන එක. අනිවාර්යයෙන්. ඉතින් ඒක තමයි ප්‍රධාන ඕස්ට්‍රේලියාව විතර නෙමෙයි කොහි ගියත් ඕකනේ කතන්දරට ඇවි. ඉතින් තමන් යන්නේ තමන් ඉන්නේ තමන් තනියෙන් හෝ පවුලත් එක්ක නම් ඒක රිස්ක් කරගන්න ඕනේ තමන්නේ. හරිද? ඒ හින්දා විශේෂයෙන්ම දැන් අපි මේ පොඩ්කාස්ට් එකකිනුත් බලාපොරොත්තු වෙන දැන් ඔය රිසර්ච් කොච්චර කරත් ඇවි සමහරලාට අපිට මිස් වෙන දේවල් තියෙනවානේ. සමහරට by default අපේ ඔළුවේ තියෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ කොහේ ගියත් ළමයිට education free කියලා. හරි හිතන්නේ නැහනේ. ඇහෙනවා කට්ටියත් ඇහෙනවා අරයට හම්බුණා එහෙනම් මටත් හම්බෙයි කියලා හිතනවානේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ අපි විශේෂයෙන් මේ පොඩ්කාස්ට් එකත් එක්කත් එකතු වෙලා මේ එඩියුකේට් කරන්න ප්ලෑන් කරේ. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මෙයා පොඩි දේවල් හැබැයි මිස් වුණොත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් එන්න කලින් මෙන්න මේ වගේ දේවල් දැනන් ඉන්න එක මාර වටිනවා. මට අපි බලන් ඉන්නාගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. කරන්නම් වාලේ අර හැමෝම යන හින්දා රට යනවා කියලා එහෙම යන්නේ නැතුව Tamanට තමන්ගේ රිසර්ච් එක කරලා හොඳට හිතලා බලලා මේ තීරණය අරගන්න. Tamanට දැනගන්න දෙයක් තියෙනවා නම් අපෙන් අහන්නත් පුළුවන්. අපිට මෙසේජ් එකක් දාන්න. දැනුවත් වෙලා කටයුතු කරන්න කියලා තමයි කියන්නේ. කොහෙ ගියත් නේද? අනිවාර්යයෙන්. අපිට අපි මෙහෙම කරමු. අපි අපේ Facebook page එකක් තියෙනවා. ඒක link එකත් අපි YouTube එකේ පල්ලෙහෙන් දාමු. ඊට අමතරව මේ YouTube chat එක හරහා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න. අපිට උදව් කරන්න පුළුවන් level එකේ ඕනම දෙයක අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. අපි ඕගොල්ලන්ට දෙන්න පුළුවන් advice එකක් නම් අනිවාර්යෙන් support එකක් දෙනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් message එකක් විදිහට දාන්න. Facebook එකේ හරි YouTube channel එකේ හරි අපිට පුළුවන් විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න निराකරණය කරලා දෙන්න උදව් කරන්න. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අනිවාර්යෙන්. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ පළවෙනි අපේ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන හැම දෙනාටම. ඉතින් ඉදිරියේදීත් මේ වගේ වැදගත් කරුණු කාරණාත් එක්ක තව අපි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ඔය ඉන්ට්‍රෙස්ටඩ් නම් මේ කන්ටෙන්ට් එක වැදගත් කියලා හිතනවා නම් ඉතින් subscribe කරලා follow කරගෙන ඉන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හැම සතියක් ගානෙම අලුත් කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න. දැන් ජනිත් අපි ඊළඟ එපිසෝඩ්ස් වලින් අපි බලන් ඉන්න අයට මොනවද අරන් ඉන්න ලෑස්ති වෙන්නේ? දැන් අපි මේන්ලි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්ලෑන් කරන්නේ highest education එතකොට migration මේ සම්බන්ධ උනන්දුවක් දක්වන අයට අදාළ content එකනේ. ඉතින් ඒට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ success cases කියලා කියන්නේ රට අමාරුවෙන් දෙයක් කරගෙන ගොඩ ගිය මිනිස්සු කියලා අපි කියන්නේ. මේ වගේ කට්ටිය ඉන්ටර්වියු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම ඔය ලංකාවෙන් අපිට එනවා ගොඩක් දුරට විශේෂ පුද්ගලයෝ. ඉතින් මේ හැමදෙනාම මේ අපේ ස්ටුඩියෝ එකට ගෙනල්ලා ඉන්ටර්වියු කරන්න කතා කරන්න. ඒ වගේම ඉස්සරහට ඕස්ට්‍රේලියාවත් පොඩ්ඩක් පෙන්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙහි තියෙන ලංකාවේ කඩේකට එක්කන් ගිහලා අනිවාර්යෙන් හැමදේම බලමු ඉස්සරහට මොනවද ගන්න පුළුවන් කියලා නේද? එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන් බොහොම ස්තුතියි එකතු වුණාට ලබන සතියේත් මේ වගේ එපිසෝඩ් එකක් කරගෙන අපි එනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බොහොම ස්තුතියි ඩේවිඩ්.